ඔන්න අද තියෙන්නේ ස්ටඩි ව්ලොග් එකක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක මම නොවැම්බර් 8 රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මට එක්සෑම් නිසා තමයි මේක එඩිට් කරගන්න මට ටයිම් තිබ්බේ නැත්තේ. ඉතින් එක්සෑම් එකෙන් පස්සේ තමයි ඔයාලට මම මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්නේ. ඉතින් අදත් වෙනද වගේම සාමාන්‍ය දවසක්. හැබැයි අපේ අම්මට අද නිවාඩු. ඉතින් ඒ නිසා අපේ අම්මා මේ නංගිගේ දිග කොණ්ඩේ ගොතන ගමන් තමයි ඉන්නේ. උදේට අපි රොටි තමාද හැදුවේ. ඒක කාලා මම යන්න ඕනේ ළඟට පාඩම් කරන්න. මේ ටිකේම එක දිගට පාඩම් කරගෙන ගියා මිසක් මේසෙ හැදුණා කියලා ඒක අස් කරන්න මම ફોකස් කරේ නැහැ ගොඩක්. මොකද එක්සෑම් ලඟ වෙනවා එන්න. එතකොට මේසෙ අස් කරන්නවත් ටයිම් එක වේස්ට් කරන එක අපරාධේ. මම උදේ ෆිසික්ස් පේපර් එකක විවරණයක් ලියුව එක තමයි කරේ. ඉතින් ඒක ලියලා ඉවරනකොටම අපේ අම්මා යන්න පටන් අරන් මාත් ඉතින් පොඩ්ඩක් ගියා කුස්සිය පැත්තට ඔලුව දාලා එන්න. අපේ අම්මා මහන්සියෙන් වෙන හින්දා නාස්ති කරන්න බෑනේ කෑම. ඒ නිසා ඔක්කොම කලින් කාලා ඊට පස්සේ තියෙනවා ඩෙසර්ට් එක කන්න. මේ අයිස් එක අපේ නංගිට කේක් එක මට. ඒ වුණාට අයිස් එකෙන් මම ටිකක් කෑවා. ඒ නිසා අකමැත්තෙන් වුණත් මට මගේ කේක් එකෙන් හරියටම භාගයක් අපේ නංගිට දෙන්න වුණා. ඉතින් ඔයාලට සහෝදරයෝ ඉන්නව නම් දන්නවනේ ඉතින් මොන හරි තේක දශමයට මයින්ඩ් ඕනේ කියලා. අපේ ගෙදරත් ඉතින් ඒ විදිහම තමයි වෙනසක් නැහැ. මේ වීඩියෝ එක අනිත් වීඩියෝස් වලට වඩා පොඩක් පොඩි. ඒකට හේතුව තමයි මීඩඩා මේකේ වීඩියෝස් තිබ්බා. මගේ අතින් ඒක ඩිලීට් වුණා. අනිත් එක තමයි ඒ දවස්වල එක්සෑම් නිසා මම ගොඩක් අර ලොකුවට වීඩියෝස් ගන්න ඕන කියලා ફોකස් කරේ නැහැ. කවදා හරි දවසක මෙමරි එකක් විදියට තියාගන්න ඕන ඉඳලා පොඩි පොඩි ක්ලිප්ස් වගේක් තමයි මම ගත්තේ. ඉතින් උදේ විවරණේ ලියලා ඉවර කරපු හින්දා ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ මට තියෙන්නේ බයොලොජි වල විවරණයක් ලියන්න. මොකද අපිට මුලින්ම එක්සෑම් එකේ තියෙන්නේ බයොලොජිනේ. ඒ නිසා මේ ටිකේ මම වැඩිපුර ફોකස් කරන්නේ බයොලොජි වලට. ඔයාලත් එක්ක කතා කරන අතරතුරම මම ප්‍රශ්න 5ක් විතර ලියලා ඉවර කරා. ඉතින් මේ ටික අපි කට්ටියම එකට ලියාගෙන යනවා. සාමාන්‍යයෙන් මම වැරදි ප්‍රශ්න වලටයි හරිය ප්‍රශ්න වලටයි දෙකටම විවරණය ලියනවා. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රශ්න 50ම ලියනවනේ එතකොට. ඒ නිසා ටිකක් වැඩි වෙලාවක් යනවා මට විවරණය ලියන්න. ඉතින් දැන් හවස රැට කාලා. ඉතින් මම රැත් වැඩ ටික කරා. ඔයාලට කලින් කිව්වා වගේ මට ඒ ටික ක්ලිප්ස් ගන්න බැරුව ගියා. ඉතින් මේ වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.